අදත් අපි සූදානම් වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ කෙවුණු සතියේ වුණු දේවල් ටිකක් ගැඹුරින් බලන්න. අපිට ලැබිලා තියෙනවා මේ සතියේ ලංකාවේ සාරාංශයක්. ඉතින් ඒක පාවිච්චි කරලා බලමු වැදගත්ම කාරණා ටික මොනවද කියලා. අද කතා කරන්න දේවල් කීපයක්ම තියෙනවා. රටේ ආර්ථිකය කොහොමද? අර ඔන්ලයින් සේෆ්ටි පනත ගැන යන කතාව. ඒ වගේම අලුත් බලශක්ති ව්‍යාපෘති. ඔව්. ලොකු ව්‍යාපෘති දෙකක් ගැනම තියෙනා නේද? ඔව්. ඊට පස්සේ ක්‍රීඩා පැත්තෙන් දේශපාලන පැත්තෙන් වුණු වැදගත් තීරණ. මේ ඔක්කොම ගැන බලමු. හොඳයි. එහෙනම් අපි පටන් ගමු නේද? කියන එක අරගෙන මේවයින් ඇත්තටම කියවෙන්නේ මොකද්ද? කොයි වගේ බලපෑමක් එහෙම වෙයිද කියලා පොඩ්ඩක් කතා කරමු. හරි. මුලින්ම පොඩ්ඩක් හොඳ ආරංචියක් 2025 දෙවෙනි කාර්තුව වෙද්දී ආර්ථිකයේ 4.9% කින් වර්ධනය වෙලා. ඔව් ඒක ඇත්තටම අහන්නත් සතුටුයි විශේෂයෙන්ම කෘෂිකර්මයේ කර්මාන්ත සේවා කියන තුනම. ඔව් අංශ තුනම දායක වෙලා තියෙන එක වැදගත් නේද? ඒක වැදගත්. හැබැයි ඉතින් මෙතනදී අර තව දෙයක් තියෙනවා මේ අවුරුද්දට බලාපොරොත්තු වෙන්නේ 4.5 අතර වර්ධනයක් විතරයිනේ සමස්තයක් විදිහද. හැබැයි 2026 වෙද්දී 5.9ත් 6.5 අතර ඉලක්කයක් තියනා කියලාත් කියනවා. ඉතින් මේ 4.9 කියන එක ඒ ලොකු ඉලක්කයට යන්න පුළුවන් කියන පොඩි සිග්නල් එකක් වෙන්න පුළුවන්. ඒත් ඉතින් ඒ ඉලක්ක කොහොම හැබෑ කරගන්නේද කියන එක ගැන ලොකු විශ්ලේෂණයක් නම් මේ ලැබිලා තියෙන දත්තවල නෑ නේද? ඉලක්කම් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ වර්ධනයක් නම් පේනවා. හැබැයි ඉස්සරහට තියෙන ඉලක්කත් එක්ක බලද්දි තාම යන්න දුර තියෙනවා වගේ. ඔව් එහෙම කියන්න පුළුවන්. හරි. ආර්ථිකයෙන් අපි යමු ටිකක් වෙනස් පැත්තකට. මේ දවස්වල හොඳටම කතා වෙන ටිකක් විවේචන එහෙම තියෙන මාතෘකාවක් ඔන්ලයින් සේෆ්ටි පනත. ඔව්. අර ජාත්‍යන්තර නීතිඥ කොමිසම ICJ එක. එයාලා රජයට කියලා තිනවා මේක එක්කෝ වෙනස් කරන්න නැත්නම් අයින්ම කරන්න කියලා. මූලිකම කාරණේ තමයි මේක අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් වෙන්න පුළුවන් කියන එක. ඔව්. ඔතන මූලිකම ගැටලුව විදිහට ගොඩක් දෙනෙක් පෙන්වා දෙන්නේ අර පනතේ තියෙන සමහර වචන. ඒවා හරිම අපැහැදිලි කියන එක. අපැහැදිලි කියන්නේ උදාහරණයක් විදිහට අර අනුමත නොකළ ප්‍රකාශ කියන එක. මොකද මේ අනුමත නොකළ කියන්නේ? කවුද අනුමත කරන්නේ? ඒක හරි පැහැදිලි නෑ. හරි. ඉතින් ඒ අපැහැදිලි බව නිසා ඕන කෙනෙක්ට ඕන විදිහට ඒක ඉන්ටර්ප්‍රට් කරන්න අර්ථකථනය කරන්න ඉඩ තියෙනවා කියන එක තමයි විවේචනය. එතකොට ඉතින් සාමාන්‍ය කෙනෙක්ට උනත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? සෝෂල් මීඩියා වල මොනවාම ලියන කෙනෙක්ට උනත්. ඔව් ඒක තමයි බය. Taman නිකව අදහසක් කිව්වට ඒක අර අපැහැදිලි වචනයක් අස්සට දාලා පනත කඩකලා කියලා කියන්න පුළුවන්ද කියන සැකය එනවා. විශේෂයෙන්ම ICJ වගේ ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙන ආයතනයක් මේ ගැන කතා කරනකොට ඒක තවත් බරපතල විදිහට අවධානයට ලක් වෙනවා. එතකොට මේ විවේචකයෝ කියන්නේ මේකෙන් ඇත්තටම එදිනදා ජීවිතයට මොන වගේ බලපෑමක් වෙන්න පුරුවන් කියලාද කිව්වා වගේ සාමාන්‍ය පුරවැසියෙකුට ප්‍රධානම දේ තමයි අර self censorship කියන එක. ඒ කියන්නේ මිනිස්සු බයට තමන්ගේ අදහස් කියන්නට ඉන්න පටන් ගන්න එක. තමන්ම සීමා කරගන්න. ඔව් අර පනතට අහුවේ කියන බයට මොනවා හරි ලියන්න කියන්න දෙපාරක් හිතනවා විශේෂයෙන්ම. රජේ විවේචනය කරනවා වගේ දේවල්. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට ඉච්චර හොඳ නෑ නේද? ඒක තමයි තර්කය. දිගු කාලීනව මේක අර නිදහස් කතිකාවටට බලපාන්න පුරුවන් කියන එක. හැබැයි ඉතින් මම මෙතනදී කියන්න ඕන අපි මේ ඉදිරිපත් කරන්නේ මූලාශ්‍රවල තියෙන විවේචනය සහ ICJ කිය අදහස විතරයි. අපි පක්ෂයක් ගන්නෙ නෑ. ඔව් ඒක පැහැදිලි. හරි. මේ මාතෘකාවේ අපි යමු බලශක්ති පැත්තට. එතනත් ලොකු ව්‍යාපෘති දෙකක්. ඔව් ලොකු ආයෝජන දෙකක් ගැනම කතා වෙනවා. එකක් තමයි චීන සයිනොපෙක් සමාගම හම්බන්තොට අලුත්ම තෙල් පිරිපහදුවක් හදන යන එක ඩොලර් බිලියන 3.7ක් ලු නේද? ලොකු ගාණක්. අනිත් එක අර දැනට තියෙන පිරිපහදුව කොළඹ කිට්ටුව තියෙන එක ඒකත් අප්ග්‍රේඩ් කරනවා කියනවා ධාරිතාව වැඩි කරනවා දවසට බැරල් 1,50,000ක් දක්වා. ඔව් මේ දෙකෙන්ම රට බලාපොරොත්තු වෙන ප්‍රධානම දේ තමයි අර ඉන්ධන ගෙන්න යන වියදම අඩු කරගන්න එක. ඩොලර් ඉතුරු කරගන්න පුළුවන් වෙන එක. හරිය තමයි. රට ඇතුළේම නිෂ්පාදනය වැඩි වෙනකොට ආනයනය අඩු වෙනවා. ඒක ඉතින් ආර්ථිකයට ලොකු දෙයක්. බලශක්ති සුරක්ෂිතතාවයත් වැඩි වෙනවා. ඒකත්. හැබැයි ඉතින් මේ වැඩි දැවැන්ත ව්‍යාපෘති යනකොට වෙන ප්‍රශ්න එන්නේ නැද්ද? විශේෂයෙන්ම හම්බන්තොට අලුත් එක ගැන. අනිවාර්යයෙන්ම ප්‍රශ්න මතුවෙනවා. මූලිකාම දෙකක් ගැන තමයි වැඩිපුර කතා වෙන්නේ. එකක් පාරිසරික බලපෑම. තෙල් පිරිපහදුවක් කියන්නේ කොහොමත් පරිසරයට යම් බලපෑමක් තියෙන දෙයක් නේ. ඉතින් ඒ බලපෑම් අවම කරගන්නේ කොහොමද? මොනවද ආරක්ෂණ විධිවිධාන කියන එක ගැන ප්‍රශ්න තියෙනම. හරි. අනිත් එක
අනිත් එක තමයි නීතියමය පැත්ත. මේ වගේ ලොකු විදේශ ආයෝජනයක් එනකොට අදාළ ගිවිසුම් නීති රීති ඒවා හරියටම රටට වාසි වෙන විදිහට හැදිලා තියෙනවද? විනිවිදභාවය කොහොමද? මේ වගේ දේවල් ගැනත් කතා වෙනවා. තේරුණා. ඒ කියන්නේ ආර්ථික වාසිය එක්කම අභියෝග ගැනත් බලන්න වෙනවා. නිකන්ම ගොඩනැගිල්ලක හදනවා වගේ නෙවෙයි. ඔව් රටේ අනාගතයටම බලපාන දේවල් නෙමේවා. හරි ඔය ටිකක් බරපතල කාරණා වලින් පොඩ්ඩක් අයින් වෙලා අපි යමු ක්‍රීඩා පිටියට. එතනින්නම් සතුටුදායක ආරංචියක්. ඔව් නේද? ඒෂියා කප් එකේ. ඔව් 2025 ඒෂියා කප් එකේදී ශ්‍රී ලංකාව හොංකොං කණ්ඩායම පරද්දලා කඩලු 4ක ජයක්. ඒක හොඳයි. පැතුම් නිස්සංක හොඳට ස්කෝර් කරලා තියෙනවා කියලා තිබ්බ නේද? ලකුණු 68ක්. ඔව් ඔව්. ඉතින් ක්‍රීඩා ලෝලීන්ට සතුටු වෙන්න පුළුවන් කාරණයක්. ඒ වගේම දේශපාලන පැත්තෙනුත් පොඩි ඒත් වැඩගත් තීරණයක් අරන් දෙනවා කියලා කියනවා. මොකල්ද? අර හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් දෙන වරප්‍රසාද දීමනා වගේ දේවල්. ඒවා අයින් කරන්න පාර්ලිමේන්තුව ඒකමතිකව තීරණය කරලා. ආයක ගැන නම් ලොකු විස්තරයක් තිබ්බේ නෑ නේද මූලාශ්‍රයේ? නෑ ඉතින් විස්තර නෑ. හැබැයි ඉතින් පේන විදිහට මේක අර රාජ්‍ය වියදම් කළමනාකරණයට සම්බන්ධ දෙයක් වෙන්න ඇති. වෙන්නේ නේද? අපි කලින් කතා කරපු ආර්ථික කාරණා එකත් කලපෙනවා වගේ. ඔව්. වියදම් අඩු කරගන්න මූල්‍ය විනයක් හදන්න ගන්න උත්සාහයක් වෙන්න පුරනම් විශේෂයෙන්ම රට ආර්ථික වශයෙන් හරි තැනකට එන්න හදනකොට මේ වගේ දේවල් වලට අවධානය යොමු වෙන්නේ. හරි. දැන් අපි යමු උතුරු පළාත පැත්තට පොඩ්ඩක්. එහේ සංවර්ධනයේ සම්බන්ධයෙන් අලුත් ආරංචියක්. ඔව් ක්‍රීඩාංගණයක් ගැන නේද? ඔව්. යාපනයේ මණ්ඩතියු දූපතේ අලුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයකට මුල්ගල තියලා. ඒක නිකම්ම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් නෙවෙයි වගේ නේද? අර ස්පෝර්ට්ස් සිටි එකක් වෙන්නත් කියුණා. ඔව්. ඒකේ කොටසක් විදියට තමයි මේක හදාන්නේ. ආසන 40000ක් තියෙන පරිසර හිතකාමී එකක් කියලාත් කියනවා. ඉතින් ඒක හොඳ දෙයක් නේ. උතුරු පළාතේ දියුණුවට වගේම ක්‍රීඩාවටත් ඒ පැත්තේ තරුණයන්ට අලුත් අවස්ථා ලැබෙයි. රටේම ක්‍රීඩා සංස්කෘතියටත් යමක් එකතු වෙයි. ඇත්තටම. හරි. එතකොට අපි මේ කතා කරපු ඔක්කොම එකට අරගෙන බැලුවම හරිම කොම්ප්ලෙක්ස් චිත්‍රයක් නේද පේන්නේ. ඔව් එක පැත්තකින් ආර්ථිකයේ ඉලක්කම් වලින් හොඳයි කියනෝ අලුත් දේවල් හැදෙනවා සංවර්ධනය වෙනවා. උතුරේ ක්‍රීඩාංගණයේ වගේ දේවල් අනික් පැත්තෙන් අර ඔන්ලයින් සේෆ්ටි වගේ දේවල් නිසා අයිතිවාසිකම් ගැන ප්‍රශ්න ලොකු සංවාද. ඒ වගේම සිනොපෙක් වගේ ලොකු ආයෝජනයනකොට සල්ලි එනව තමයි ඒත් එක්කම අර පරිසර ප්‍රශ්න, නීතිමය ප්‍රශ්න එබත් එනවා. හරියකම මේ ඔක්කොම එකට බැඳිලා තියෙන්නේ. එක තැනක වෙන දෙයක් තව තැනකට බලපානවා. මේ තොරතුරු ටිකෙන් පේන්නේ රට ඉස්සරහට යන්න හදනවා. හැබැයි ඒ ගමන ලීසි එකක් නෙවෙයි කියන එක. එක එක මත, එක එක අභියෝග. ඇත්ත වශයෙන්ම වැදගත්ම දේ තමයි මේ එක එක ක්ෂේත්‍ර ආර්ථිකයේ දේශපාලනයේ සමාජයේ මේවා එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන විදිහ තේරුම් ගන්න එක. ඔව්. කොහොමද එකක් අනිකට බලපාන්නේ කියලා බලන එක. ඒක තමයි. මේ ලැබිලා තියෙන තොරතුරු ඒකට හොඳ ඉඩක් දෙනවා. හරි. එහෙමනම් ශ්‍රී ලංකාවේ මේ සතියේ වුණු මේ කැපිපෙනුණු සිදුවීම් කීපයක් ගැන අපි කරපු මේ විමසුම අදට මෙතනින් නවත්තමු නේද? නවතන කලින් පොඩි දෙයක්. අපි මේ කතා කරපු මූලාශ්‍රයේම අන්තිමට ප්‍රශ්න දෙකක් මතු කරලා තියෙනවා. මොනවාද? එකක් තමයි අර ඔන්ලයින් සේෆ්ටි පනත. මේ තරම් කතා බහක් තියෙද්දි ඒක ඇත්තටම වෙනස් වෙයිද නැද්ද? හොඳ ප්‍රශ්නයක්. අනික හම්බන්තොට අලුත් තෙල් පිරිපහදුවා. ඒකේ වැඩ ඇත්තටම කවදා පටන් ගනීද? ඒකත් වැදගත්. එකින් මේ ප්‍රශ්න දෙකට ලැබෙන උත්තර ඉස්සරහට රට යන දිශාව තීරණය කරන්නත් යම් බලපෑමක් කරයි කියලා හිතන්න පුළුවන්. ඒ ගැනත් බලන්නිමු. අදට Voice of Sri Lanka වැඩසටහන අවසන්. අපේ රටේ සිදුවීම්, සංස්කෘතික කතා සහ ඔබ දැලගත යුතු දේවල් එකට අරගෙන එන්න අපට හැකි වුණේ ඔබ නිසා. අපේ නාලිකාව follow, subscribe සහ share කරන්න අමතක කරන්න එපා. ඒ අපේ කතාව තවත් දුර ගෙන යාමට උපකාර කරයි. ඔබගේ අදහස් දැනගන්නත් අපට ආසයි. අප සමග සම්බන්ධ වන්න Facebook, Instagram, YouTube ඔබේ නාලිකා ඇතුළත් කරන්න. ඉතින් මම Voice of Sri Lanka ඔබට සංසුන්ම, ශක්තිමත්ම සහ ආලෝකමත් අනාගතයක් අදහස් කරමින් සමුගන්නවා. බොහොම ස්තුතියි. Voice of Sri Lanka සමග මීළඟ සතියේ හමු වෙමු.